මේ තියෙන්නේ අපි සාදාගත්ත බටර් එක. අමු මිරිස්, බිත්තර, ලුණු ඒ සියල්ලම එකට දාලා මික්ස් කරලා සාදාගත්ත බැටර් එක තමයි මේ තියෙන්නේ. අපි ඊළඟට මේ බැටර් එක මේ වගේ ලබු කොලයක් අරගෙන ඒ බැටර් එක ඒ ලබු කොලේ පුරාම තවර ගන්නවා. මේ විදිහට බැටර් එක අරගෙන මේ ලබු කොලේ මෙහෙම තවරලා ඒක අපි හොඳට රෝල් කරලා ගන්න ඕනේ. මේ තමයි බැටර් එක ගාගෙන අවසානයේ පිළියෙල කරගත් ලබු කොල රෝල්. ඊට පස්සේ මේ ලබු කොල රෝල් ටික අපි මේ ස්ටීම් කරගන්න ඕනේ. මේ වගේ භාජනයකට දාලා ලබු කොල රෝල් ටික අපි විනාඩි 5ක් 10ක් විතර වගේ මේ ස්ටීම් කරගන්නවා. මෙන්න මේ ආකාරයට රෝල් කරලා සකසා ගන්න ලද ලබු කොල ටික මේ අපි මේ වාෂ්පයෙන් තම්බා ගැනීම ඊළඟට සිදු කරනවා. තම්බාගත් ලබු කොල ටික ලබු කොල රෝල් ටික මේ දුම් දානවා. මේක නුනට පස්සේ තමයි අපි කෑලි වලට කපලා අරගන්නේ. ඊළඟට මේ තම්බාගත්ත ලබු කොල ටික කපා ගන්න හදන්නේ. මේ වගේ කොටස් වලට මේ ලබු කොල ටික කපා ගන්න. කපා ගන්නාලාද ලබු කොල ටික වෙන මේ ආකාරයෙන් තමයි ඩිස් වෙන්නේ. ඊළඟට අපි ලබු කොල කරිය පිළියෙල කිරීම සඳහා බීලුණ ගෙඩියක්, බිත්තර ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක්, කරපිංච සහ ලුණු කුඩු මේකට අවශ්‍යයි. මේ බීලුණ ගෙඩිය මේ ලියාගෙන අමු මිරිස් කරල් කපාගෙන කරපිංච දාලා මේ තෙල් පොඩ්ඩක් ලිපේ තියලා තෙලට මේ සියල්ලම දානවා. බිත්තර ගෙඩිය ගසාගෙන තෙලට දාගෙන ඉන්න අනතුරුව කෑලි මිරිස් දාලා ලබු කොල ටික දාලා මික්ස් කරලා ගන්නවා. අවසානයේ මම පෙන්නන්නම් කරිය හදලා අවසානයේ මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ රසවත් කරිය හැදිලා තියෙන්නේ කියලා. ඉන්න යාළුවනේ පිළියෙල කරගන්නාලාද ලබු කොල කරිය. බත් එක හරිම රසයි. අපි එකක් කාලා බලමු කොහොමද රස කියලා. රස. ආයෙත් දවසක හමු වෙනතුරු නවතින්නම්. සුබ දවසක්.